සරණයි සියලු දෙනාටම. අද අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ජ්‍යොතිෂ්‍ය අනුව 2025 වසරේ සිද්ධ වෙන ප්‍රධානතම ග්‍රහමාරු තුنين තවත් එක් ග්‍රහමාරුවක් විදිහට සලකන්න පුළුවන් ගුරු මාරුව. විශේෂයෙන්ම මීට පෙර සෙනසුරු මාරුව සිද්ධ වුණා 2025 මාර්තු 29 වන දින. ඊළඟට විශේෂයෙන්ම 2025 පස්වැනි මාසයේ 14 වන දින රාත්‍රියේ මේ ගුරු මාරුව සිද්ධ වෙනවා. මේක වසරකට සැරයක් තමයි සිද්ධ වෙන්නේ. ඇත්තටම ගුරු හෙවත් බ්‍රහස්පති යනුවෙන් හඳුන්වන්නේ විශේෂයෙන්ම අපේ පෙර පින ඉස්මතු වෙන කාලයක් විදිහට තමයි මම දකින්නේ. මේ ගුරු මාරුව පොදුවේ ගත්තාම හැමෝගෙම పూర్වයේ කරපු පින් කුසල් ඉස්මතු වෙන කාලයක්, Tamanට සැපවත් කාලයක් ගත කරන්න පුළුවන් වසරක් බවට පත් වෙනවා. ඒක මධ්‍යස්ථ වශයෙන් ලග්න 9කට හොඳ ස්වභාවයත් හොඳ ප්‍රතිඵලත්, ඒ වගේම ලග්න 3කට යම්තාක් දුරට අහිතකර ප්‍රතිඵලත් ලැබෙනවා ජ්‍යොතිෂ්‍ය අනුව. එතකොට අපි මේ සඳහා ප්‍රතිකර්ම වශයෙන් කළ යුතු දෑ ඔබට පැහැදිලි කරනවා. විශේෂයෙන්ම 2025 පස්වෙනි මාසේ 14 වන දින ඔබට පුළුවන් නම් රාත්‍රියේ 10:39ට ඔබේ නිවසේ විශේෂයෙන්ම බුදු පහන පත්තු කරලා පිච්චමල් වට්ටියක් පූජා කරලා ආකර්ෂණයට තියෙන විශේෂ තෙලකින් පහනක් පත්තු කරන්න මම හිතනවා ඔබේ පෙර පින ඉස්මතු කරගන්න පුළුවන්. ඊට අමතරව ඔබට ඔබ විශේෂයෙන්ම රාජතරංගනී තෙල, ඒ වගේම දිව්‍ය රාජ තෙල, මාතාංගේශ්වරී මේ වගේ ප්‍රධාන තෙල් පැළඳගෙන ඉන්නවා නම් ඔබට මේ ගුරු මාරුවත් එක්ක මේ වසරම පෙර පින ඉස්මතු වෙනවා. මේක පොදුවේ ලග්න 9කට හොඳයි. ඒ වගේම ලග්න 3කට මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබෙනවා. අපි එකින් එකට මේ ලග්නවල පලාපල පොදුවේ පැහැදිලි කරනවා. එතකොට ඔබේ ලග්නයේ අහිතකර කිරණක් තියෙනවා නම් ඒවා යටපත් කරන්න ඔබ කටයුතු කරන්න. ඒ වගේම හොඳ ලග්නවලත් යම් යම් නරක දේවල් තියෙනවා නම් ඒ වලින් වැළකීලා ඉන්න ඔබ උත්සාහ කරන්න. මේෂ ලග්නය. මේෂ ලග්න හිමි ඔබට මේ ගුරු මාරුවත් සමග විශේෂයෙන්ම ඔබ කාලෙක ඉඳලා බලාගෙන හිටියානම් තමන් උපන් භූමියෙන් ඉවත් වෙලා වෙනත් විදේශ රටකට යන්න අන්න ඔබට බ්‍රහස්පතිගේ ගුරුගේ බලවත් වීම නිසා ඒ ගමන සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ඔබ විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය හදාරන කෙනෙක් නම් ඒක ලංකාවේ වේවා විදේශ රටක වේවා ඒ උසස් අධ්‍යාපනයෙන් තරඟ විභාග වලින් ජය ගැනීම, හොඳ ප්‍රතිඵල ලබා ගැනීම ඔබට සාර්ථක වෙනවා. ඒ වගේම පෞල් ජීවිතයේ සමගිය ඇති වෙන කාලයක්, විවාහයට හොඳ කාලයක්. ඒ වගේම ඔබේ කීර්තිය, ප්‍රශංසාව පැතිර යන කාලයක් බවට පත් වෙනවා. මේෂ ලග්නය හොඳ ලග්නයක් විදියට ගුරු මාරුව තුලින් හොඳ ප්‍රතිඵල ලැබෙන කාලයක් උදා වෙන බවට පැහැදිලි කළ හැකිය. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ විශේෂයෙන්ම ඔබ ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ව්‍යාපාරයේ තුල යම් බිඳවැටීමක් තිබ්බනම් ඔබට විශේෂයෙන්ම පස්වන මාසේ 14 වෙනිදායින් පස්සේ සුබ කාලයක් උදා වෙනවා. ඔබේ විවාහ ජීවිතයේ යම් යම් මතගැටුම් තිබ්බනම් ඒවා දුරු වෙලා යනවා. සාමයේ සතුට, සෞභාග්‍ය නිවස තුල සමගිය ඇති වෙන කාලයක් වෙනවා. ධනය ගලාගෙන එනවා. පවුල තුල සමගිය ඇති වෙනවා. වෘෂභ ලග්න හිමි ඔබට හොඳ ප්‍රතිඵල ලැබෙන හොඳ කාලයක් බවට පත් වෙනවා මේ ගුරු මාරුව. මිථුන ලග්නය. මිථුන ලග්න හිමි ඔබට විශේෂයෙන්ම ව්‍යාපාරයේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම තමයි විවාහයේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා. පවුල තුල සමගිය ඇති වෙනවා. හැබැයි
ඔබ රැකියාවක් කරනවා නම් පුජ්‍යලිකව ඔබ සිතා ගන්න ඔබට රැකියාවේ අසුබතා ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල නිന്ദා අපහාස චෝදනා වැනි දේවල් වැඩිපුර එන්න පුළුවන් කාලයක්. රැකියාව කරන තැන ඒ පිරිසත් එක්ක ගැටුම් ඇති වෙන්න පුළුවන් කාලයක්. එනිසා ඔබ පුජ්‍යලිකව වේවා රජයේ යම් තැනක වේවා රැකියාවක් කරනවා නම් ඉවසීමෙන්ම කටයුතු සිද්ධ කරන්න. ඔබට අනික් කටයුතු වලට යහපත් වුණත් රැකියාවට අහිතකර කාලයක් උදා වෙනවා. කටක ලග්නය. කටක ලග්න හිමි ඔබට විශේෂයෙන්ම පවුල තුල යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ තුල බිඳවැටීම් ඇති වෙන්න පුළුවන්. ඔබේ මනස එක අරමුණක තබා ගන්න අපහසු වෙන්න පුළුවන්. වෙනත් දේවල් වලට යමක් කරගෙන ගිහිල්ලා කෙටි කාලයක් කරලා නැවත අලුත් දෙයකට යොමු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා හොඳට මතක තියාගන්න නිතර වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තව ඔබ මේ වසර තුල කටයුතු කරනවා. කටක ලග්න හිමි ඔබට ගුරු මාරුව අහිතකර ප්‍රතිඵල ලැබෙන කාලයක්. හැබැයි ඔබට එක් වාසනා ගුණයක් තියෙනවා. ඔබ කාලයක සිට විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වුණා නම් ඒකට පෙර පින ඔබට ඉස්මතු වෙනවා. හැබැයි අනිත් සියලු කාරණාවලට බාධා සහිතව කටයුතු කරන්න වෙනවා. ඒ නිසා නරක කාලයක් විදිහට නරක ප්‍රතිඵල ලැබෙන ලග්නයක් විදිහට කටක ලග්නය පැහැදිලි කළ හැකිය. සිංහ ලග්නය. සිංහ ලග්න ඔබට අපේ මුලින් සඳහන් කරලා තියෙනවා සෙනසුරු මාරුවත් එක්කම මේ ගුරු මාරුවයි ඔබට නිന്ദා අපහාස චෝදනා නීතිමය ගැටලු වැඩිපුර එන කාලයක්. ඔබ සමාජය තුල කැපී පෙනෙන චරිතයක් නම් ඔබ දේශපාලඥයෙක් ඔබ ව්‍යාපාරිකයෙක් එහෙම නැත්නම් වෙනත් වෘත්තියක් කරන කෙනෙක් නම් ඔබ තරමක් එයින් නිහඬ වීම හොඳයි. මොකද ඔබට වැඩිපුර චෝදනා එන වසරක් බවට පත් වෙනවා. හැබැයි ඔබට පෙරපින ඉස්මතු වීම තුලින් ධනය ගලාගෙන එනවා. රැකියාවේ හොඳ ලැබීමක් තියෙනවා. උසස් වීම් තියෙනවා. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් එහි විශාල දියුණුවක් ඇති වෙනවා. හැබැයි ඔබේ මනසට පීඩාකාරී ස්වභාවය වැඩිපුරම එන කාලේ බවට පත් වෙන්නේ මේ මොහොත. ඒ නිසා ඔබ ගොඩක් ඉවසීමෙන් යුතුව කටයුතු කරනවා නම් බොහොම හොඳයි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමි ඔබට නව රැකියා බලාපොරොත්තුවෙන් හිටියානම් ඔබ රජයේ වේවා පුජ්‍යලික අංශයේ වේවා අලුතින් රැකියාවකට යන්න හිටියානම් ඒ ගමන සාර්ථක වෙනවා. ඔබ අධ්‍යාපනය හදාරන දරුවෙක් නම් උසස් අධ්‍යාපනයට මම ඉගෙන ගන්නවා මම උත්සාහවන්ත වෙනවා වෙනදා වගේ නෙමේ ඔබ බුද්ධිමත්ව කටයුතු කරනවා. පවුල තුල යම් යම් ප්‍රශ්න තිබ්බනම් ඒවා දුරු වෙනවා. විවාහය තුල සතුට සාමය ඇති වෙනවා. ආදර ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. ඔබට යහපත් කාලයක් බවට පත් වෙනවා මේ ගුරු මාරුව. තුලා ලග්නය. තුලා ලග්න හිමි ඔබට අප මුලින් සඳහන් කරපු විදිහට අර කටක ලග්නයට අහිතකර බලපෑමක් ඇද්ද ඒ විදිහටම මේ ගුරු මාරුව තුලා ලග්න හිමි ඔබටත් අහිතකර බලපෑමක් තියෙනවා. විවාහය තුල දෙදෙනා අතර මත ගැටුම් ගස්ඨන හිත් රිදීම් වැඩිපුර ඇති වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය හදාරන දරුවන් නම් අධ්‍යාපනය තරමක් එපා වෙන ස්වභාවයක් තියෙනවා. කම්මැලි ස්වභාවයක් තියෙනවා. නෑ පස්සේ කරමු දැන් බෑ වගේ අදහස් එනවා. පවුල තුල අසමගිය ඇති වෙනවා. ව්‍යාපාරයක් කරනවා නම් සේවකයන් අතර ඔබ අතර ගැටුම් ප්‍රශ්න හිත් රිදීම් ඇති වෙනවා. හැබැයි ඔබ විදේශ රටක ඉන්නවා නම් ඔබට විදේශ ගමනක් බලාපොරොත්තුවෙන් හිටියනම් එයට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. අනිත් පැත්තෙන් ඔබට අහිතකර කිරණ වැඩිපුර බලපෑම් කරන
වසරක් බවට පත් වෙනවා මේ ගුරු මාරුව. උච්චික ලග්නය. උච්චික ලග්න හිමි විශේෂයෙන්ම ගුරු මාරුවේ ලග්න තුනකට ප්‍රබල වශයෙන් අහිතකර කිරණ තියෙනවා. ඒකෙදී කටක ලග්නය, තුලා ලග්නය, උච්චික ලග්නය. මේ කටක තුලා කියන දෙකට මධ්‍යස්තව ලැබුණත් උච්චික කියන ලග්නයට ඇත්තටම බහුතරයක් වශයෙන් ගත්තහම කළු කිරණ වැඩිපුර ලැබෙන කාලයක්. පෙර පින ඉස්මතු නොවන කාලයක්. ඔබට විශේෂයෙන්ම ඔබ විවාහ වෙලා නම් දික්කසාත වෙන්න පුළුවන්. නීතිමය ගැටලු වලට මැදිහත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රැකියාවේ ව්‍යාපාරයේ විශාල බිඳවැටීමක් ඇති වෙන්න පුළුවන්. සමාජය තුල ඔබ කෙරෙහි අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්. ඔබ විශ්වාසය බින්දා යනුවෙන් සැකය උපදින්න පුළුවන්. එනිසා ඔබ ගොඩක් ගොඩක් කාරුණිකව ඉවසීමෙන් බුද්ධිමත්ව මේ වසර තුල කටයුතු කරනවා නම් වඩා සුදුසු වෙනවා. ධනු ලග්නය. ධනු ලග්න හිමි ඔබට විශේෂයෙන්ම හොඳම කාලයක් බවට පත් වෙනවා. හවුල් ව්‍යාපාර සමූහයක් වශයෙන් එකතු වෙලා කරන ව්‍යාපාර වලට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ආදරය, ප්‍රේමය ඇති වෙන කාලයක් බවට පත් වෙනවා. විවාහ ජීවිතය යුග දිවිය තුල දරුවන් සමග පවුල සමග සතුටින් කාලය ගත කරන්න ලැබෙනවා. ඒ වගේම තමයි නව රැකියාවලට සුබඵල දෙනවා. අධ්‍යාපනය හදාරනවා නම් ඉහළ ප්‍රතිඵල ගන්න පුළුවන්. තරඟ විභාග ජය ගන්න පුළුවන්. ඔබේ හොඳම වසර බවට පත් වෙනවා ගුරු මාරුවත් සමග ධනු ලග්න හිමි ඔබට. මකර ලග්නය. මකර ලග්න හිමි ඔබ විශේෂයෙන්ම ස්වයං රැකියාවක් ආරම්භ කරන්න හිටියානම් අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිටියානම් මම හිතනවා හොඳම කාලේ තමයි මේ 5 වෙනි මාසේ 14 වෙනිදායෙන් පස්සේ උදා වෙන්නේ. අලුත් ව්‍යාපාර වලට සුබඵල ගෙන දෙනවා. නව රැකියා බලාපොරොත්තුෙන් හිටියානම් එහි සඵල වීමක් සාර්ථක වීමක් සිද්ධ වෙනවා. නව ආදායම් මාර්ග ඔබට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ විවාහ නොවී සිටපු කෙනෙක් නම් අලුත් විවාහයකට යන්න ප්‍රේම සම්බන්ධයක් ඇති වෙන සුබ කාලයක් බවට පත් වෙනවා. කුම්භ ලග්න හිමි ඔබට. කුම්භ ලග්න හිමි ඔබට විශේෂයෙන්ම විදෙස් ගමන් වාසනාව වැඩිපුරම තියෙන කාලයක් වෙනවා. ඒ වගේම තමයි අලුතින් දේපල වෙළඳාම් කරන්න හෝ ව්‍යාපාර කරන්න ඔබ හිටියානම් ඒ සඳහා සුබඵල දෙනවා. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න. ඔබට දැඩි පීඩනයක් එනවා. වැඩිපුර මානසික පීඩනය, කේන්ති අනේක, ඒ වගේම ඉක්මන් තීරණ ගන්න එක ඔබ නතර කරන්න. ඔබ බුද්ධිමත්ව හිතලා කටයුතු කළොත් ඔබේ ජීවිතය තුළ හොඳ කාලයක් උදා කරගන්න පුළුවන්. රැකියාවේ උසස් වීම, ඔබේ කීර්තිය, ඔබ කෙරෙහි අප්‍රසාදයක් තිබ්බනම් ඒවා පහ වෙලා කීර්තිය ඇති වෙන යහපත් කාලයක් බවට පත් වෙනවා. මීන ලග්නය. මීන ලග්න හිමි ඔබ විශේෂයෙන්ම ඔබේ දෙමව්පියන්ගෙන් දේපල වාසනා යමක් බලාපොරොත්තුවෙන් හිටියානම් මව්පිය පාර්ශ්වයේ පැත්තෙන් ඔබට ඉඩකඩම් යාන වාහන දෙමව්පියන් විසින් ලබා දෙන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබ අලුතින් වාහනයක් ගන්න හිටියානම් නිවසක් මිලදී ගන්න හිටියානම් අන්න ඔබට ඒ සඳහා හොඳ වාතාවරණයක් සැකසෙන හොඳ කාලයක් බවට පත් වෙනවා. විවාහ ගැටලු තිබ්බනම් එකිනෙකා අතර නුරුස්සන ගති ඒවා දුරු වෙලා යනවා. මීන ලග්න හිමි ඔබට සුබ කාලයක් බවට පත් වෙනවා. එතකොට මේ ගුරු මාරුව විශේෂයෙන්ම වසරක කාලයක් ගත වෙනවා. ඒකෙදී අපි උච්චික, තුලා, කටක කියන මේ ලග්න තුනට යම් අහිතකර බලපෑමක් තියෙනවා. අනිත් ලග්න 9ට සුබඵල ලැබෙනවා. ඔබ මතක තබා ගන්න සෙනසුරු මාරුව, ගුරු මාරුව, ඉදිරියට රාහු කේතු මාරුව.
මේ තුනේම ගුණඵල අපි ඉදිරියට පැහැදිලි කරනවා සමස්තයක් වශයෙන් මේ තුනම මාරු වුණාට පස්සේ එකිනෙකට ලග්නවලට ලැබෙන මේ ප්‍රතිඵල යම් වෙනසක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ මේ වෙලාවේ පෙර පින ඉස්මතු වෙන්න කරන්න පුළුවන් යහපත් ක්‍රියාවන් සිද්ධ කරන්න. ඔබට පුළුවන් නම් නිතර සුවඳ මල් වර්ග පූජා කරන්න. ඒ අතර පිච්ච මල් විශේෂ වෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් නම් පෙර පින ඉස්මතු වෙන গুপ্ত තෙල් වලින් දෙවියන්ගේ ආකර්ෂණය වැඩිපුර ලැබෙන තෙල් පළඳින්න. ඒවා ඔබ ළඟ තියාගන්න. ඒ වලින් පහන් පත්තු කරන්න. අපි මුලින් සඳහන් කරපු විදිහට 2025 පස්වැනි මාසේ 14 වන දින රාත්‍රී 10:39ට අර කීව තෙලකින් විශේෂයෙන්ම පහනක් පත්තු කරලා විශ්වයට පණිවිඩයක් යවන්න. මේ සොබහදාමේ ආශිර්වාදෙන්, තෙරුවනේ ආශිර්වාදෙන්, දෙවියන්ගේ ආශිර්වාදෙන් මගේ පෙර පින ඉස්මතු වෙලා මේ තෙල්වල ඖෂධීය ගුණයෙන් ආශිර්වාදෙන් මම කරන කියන සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. මේ ගුරු මාරුව පොදුවේ ලග්න 12ටම අපි පැහැදිලි කළා. අපට අහිතයි මට හොඳයි කියලා හිතලා දුක් වෙන්න එපා. ඔබේ අඩුපාඩු සකස් කරගෙන ජීවිතේ ජය ගන්න කියලා අපි උපදෙස් ලබා දෙමින් මේ වැඩසටහන මෙතනින් නිමාවටපත් කරනවා. ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි.